ප්‍රියන්ත මට ගහලා කොහෙ ගියත් දන්නේ නැහැ. හවස් වෙනකලුත් ආවේ නැහැ. මාත් වැටිච්ච තැනම වැටිලා අඬ හිටියා මිසක් නැගිටලා ගෙයක් දොරක් අස් කරන්නවත් උවමනාවක් කරේ නැහැ. ඇත්තටම මේ නන්දම්මයි නෑනයි තමයි ප්‍රියන්තව උසිගන්නවන්නේ. ඉතින් දෙයියනේ දරුවෙක් නැතුවට මම මොනෝ කරන්නද? ප්‍රියන්තට හොස්පිටල් ගිහින් ડોක්ටර් කෙනෙක් හම්බෙමු කිව්වට කන්නකට ගන්නෑ. ඉතින් කොහොමද ප්‍රශ්නයක් තිබ්බත් අඳුනගන්නේ? ප්‍රියන්ත නාවට මං ડોක්ටර් කෙනෙක් channel කරලා මගේ ප්‍රශ්නයක් තියෙද කියලා බලාගත්තා. එතකොට ડોක්ටර් කිව්වේ දරුවෙක් හදන්න මං නිරෝගී. මට ප්‍රශ්නයක් නෑ කියලා. මට එතකොට දැලුණ සතුට ප්‍රියන්තට ඒක කියලා යාවත් අද එක්කගෙන යන්නේ හැදුවමයි මට ගහලා එයා යන්න ගියේ. මට ආරංචි දැන් ගෑණිකුත් පටලගෙන කියලා. මම මේ අහුවෙනකන් ඉන්නේ. බලමුකෝ. රටේ ලෝකේ මිනිස්සුන්ගේ නැන්දම්මගේ නෑනගේ විතරක් නෙවෙයි ප්‍රියන්තගෙන් පව අවලාද අහලා හැම්බත් වෙලයි මං ඉන්නේ. මට ඇත්තටම දැන් මේ ජීවිතෙත් තිත්ත වෙලා තින්නේ. මේ හැම දෙයකම මුල මද ප්‍රියන්තට දරුවෙක් දෙන්න බැරි එක. අක්කේ එලියන් රෝහණ මල්ලිගේ කටහඬ ඇහිදී පෑ ගානක් තිස්සේ මං ඉදපු කල්පනාවෙන් මිදුනි. කඳුළු පිහිගෙන මං ඉක්මනට නැගිටලා ඉස්සරහට ගියා. මේ මල්ලිනේ. අයි මල්ලි. අයියා නම් ගෙදර නෑ. අයියා නැද්ද? ඒකත් හොඳයි. මොකද මල්ලි කිව්වේ? අයියා නැද්ද අහනව ඇහුණත් ඉතිරි ටික නෑසුනි හින්දා මං ඇහුවේ. නෑ අක්කේ. මම මේ නිකන් ආවේ අයියව හම්බෙලා යන්න කියලා. කොහෙටද දන්නේ නෑ නේද ගියේ? දැන් මේ ඊද දන්නේ නෑ. ඒක නම් දන්නේ නෑ මල්ලි. උදේ මාත් එක්ක රණ්ඩු වෙලනෝයි ගියේ. ඒ මොකද අක්කේ? මල්ලි ඉන්නකෝ. මං තේ ටිකක් හදන්නම්. රෝහණ මල්ලි මේ ළඟ ගෙදරක ළමෙක්. ළමෙක් කිව්වට අවුරුදු 25ක්. ඉදලා හිටලා ප්‍රියන්ත හම්බෙන්න මෙහෙ එනවා යනවා. අයියා දැම්මෙන එකක් නැද්ද අක්කේ? මං තේ හදන්න වතුරුණු කරද්දි කොල්ලත් ආව කුස්සියට. මං ටිකක් ගැස්සුනේ. මං වෙන කල්පනාවක ඉඳපිහින්දා. දැම්මෙන එකක් නෑ මල්ලි. කොහෙ ගියාද කවුද දන්නේ නෑ. මම මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා අක්කා. ප්‍රියන්ත අයියට වෙන සම්බන්ධයක් තියෙනවා. මට ඒකට කටකොණි hina ගියා. මං දන්නා මල්ලි. මං තේක හදන ගමන්ම කිව්වා. මට අක්ක ගැන දුකයි. ඇත්තම කිව්වොත් අක්ක පව්. ඔය ඔක්කොටම හේතුව මං වඳ ගෑණියක් උන එක. එහෙම කියන්න එපා අක්කා. අක්කගේ ප්‍රශ්නයක් නැති වෙන්නත් පුරුවා. ඒ මොකද එහෙම කියන්නේ? නෑ ඉතින් මං කිව්වේ ළමෙක් හදන්න අක්කට විතරක් බෑනේ. ඒකට දෙන්නම සරු වෙන්න ඕන. මෙයා කියන්නේ උඩ මට හිනත් යනවා. මෙයා දන්න දේවල්. ඇත්ත කිව්වේ ඉතින්? මල්ලි කිව්වා හරි. මං ඩොක්ටර් කෙනෙක් channel කරා. තේක කොල්ලගේ අතට දීලා මං කිව්වා. ඉතින් මගේ නම් ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒත් ප්‍රියන්ත ගැන නම් මං දන්නේ. දෙතුන් පාරක් හොස්පිටල් යන් කිව්වත් එයා ඒවට කතා කරන්න අතින් පයින්නේ. මං ආයෙ මොකුත් කියන්න ගියේ නෑ. ඒ වුණාට මිනිස්සු කතා කියන්නේ අක්කටනේ. අපිට මිනිසුන් මේ කටවල් වහන්න බෑනේ මල්ලි. රෝහණ මල්ලි මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කර ඉඳලා යන්න නැගිට්ටා. මල්ලි ඕ අක්කේ. කොල්ල දොරින් එළියට බහිද්දි මම කතා කළේ හෙට ප්‍රියන්ත වැඩට යන උදේ 8ට විතර. මල්ලිට ඇවිල්ලා යන්න පුරුවන්ද? එන්නම්. ඒත් මේ එහෙනම් මම බලන් ඉන්නෝ. කොල්ලට ඇහැක් ගහලා මං කියලා ඇතුළට ආවා. එතකොට ඇස් දෙකත් ලොකු කරගෙන බලා ඉදපු කොල්ලව දැක්කම මට තනියම hina. ඉදාරේ ප්‍රියන්ත ගෙදර ආවේ නෑ. රෝහණ මල්ලිට එන්න කිව්වත් හිතේ පොණි චකිතයක් තිබුණා. මල්ලි පරක්කු වෙද්දී මං හිතුවා නෑවිත් ඉදීද කියලා. කොල්ලා කිව්වා වගේම ආවා හැබැයි. අක්කා කිව්වම ඉතින් නෑවිත් බෑනේ. රෝහණ මල්ලි ඉඳගෙන හිටිය සෝෆාවේ යා ළඟින්ම මං ඉඳගත්තා. "ඇයි මල්ලි, තේක රස නැද්ද?" තේකක් හදලා දීලා දැන් සෑහෙන වෙලාවක් වුණත් කොල්ලා නොබීව හින්දා මං ඇහුවේ. "නෑ, වෙනදටක් වැඩිය රසයි. අක්කා දහරි ලස්සනයි. ඔහොම ඉන්නකො හැමදාම." හීනි උරපටි තියෙන දනිස්සට ටිකක් උඩ කොට ගවුමක් මං ඇදන් හිටියේ. අපේ එක්කෙනා කැමති නෑනේ මං මෙහෙම ඇදනවට. ටිකක් උඩට ඉස්තිලා තිබ්බ ගවුම ඇඟිලි වලින් පොඩි කරගෙන මං කොල්ල දිහා බැලුවා.
කොල්ලට ටිකක් විතර දාඩියක් දාලා "ඇයි මල්ලි රස්නේද? ෆෑන් එක දාන්නද?" "ඕන්නේ ඔක්කේ." කොල්ලා ෂර්ට් එක යටට හුලම් පිඹිලා කිව්වා. එතකොට මගේ ඇහැ ගියේ කොල්ලගේ මල්ලියට. ඒක ටිකක් පිම්බිලා. මං තව ටිකක් ගවුම හැදුවේ මගේ පපුව හොඳට පේන විදිහට. "මල්ලි ඔයා දන්නවනේ ප්‍රියන්ත නැතුව මං ඉන්නේ පාළුවෙන්. ඊයේත් ගෙදර ආවේ නෑ. මට දැන් නැති වෙලා මල්ලි. අක්කට මං ඉන්නවනේ." කොල්ලා මගේ කලවෙන් අත තියලා කියද්දි මං ඒ අත අල්ලඩත්තා. "මං දන්නවා මල්ලි. ඒකයි අද මං එන්නත් කිව්වේ." "ඒ කිව්වේ අක්කේ?" "ප්‍රියන්ත නැති වෙලාව බලලා මෙහෙ යන්නෙන්නේ ප්‍රියන්තව හොයන්නම නෙවෙයි කියලා මං දන්නයි කියලා හිතුවද? බොරු හේතු කියලා මල්ලි මෙහෙම එන්න යන්නේ ඇයි කියලා මං දන්නවා." "අක්කේ?" කොල්ලා ටිකක් බයත් වෙලා. මං hina වුණා. මං කිව්වේ බොරුද? "නෑ අක්කේ. ඇත්තම කිව්වොත් මං අක්කට ආදරෙයි." රෝහණ මල්ලි අන්තිමේදී එයාදී හිතේ තියෙන දේ මට කිව්වා. මං දන්නවා. මං කොල්ලගේ පපුවට ඔලුව තියාගත්තා. කොල්ලගේ ඇඟත් ගැස්විනා වගේ වුණත් මට මුකුත් කිව්වේ නැහැ. එහෙම්ම පහත් වෙලා මං කොල්ලගේ ඔඩක්කුවෙන් ඔලුව තියාගත්තා. දැන් මට කොල්ලගේ දැඩි වෙච්ච මල්ලිව හොඳට දැනෙනවා. "මේ මොකද කොල්ලෝ?" දැඩි වෙච්ච කොල්ලගේ මල්ලිව අල්ලගෙන මං අහද්දි කොල්ලා ඉක්මනට අත් දෙකෙන් එතන වහගන්න හැදුවත් මං ඉදපු විදිහට කොල්ලට මුකුත් කරගන්න ලැබුණේ නැහැ. මං හිමීට කලිසමේ සිප් එක ඇරලා දැඩි වෙච්ච මල්ලිව එළියට ගැත්තේ කොල්ලගේ මූවින් පිට වෙච්ච හීන් ගෙදිරියට ඇහුම්කන් දීගෙනමයි. ප්‍රියන්ත එක්ක කාලෙකින් මං එකට ඉදලා නෑ. ඒ හින්දද මන්ද රෝහණ මල්ලි එක්ක ගෙවනු නුරාගී හෝරාව මගේ ඇඟ ඇතුලේ තිබ්බ ආශාවන් උඩට එන්න හේතු වුණා. කොල්ලට එච්චර මේ ගැන අත්දැකීමක් නොතිබුණත් ප්‍රියන්තට වඩා හොඳ සෙල්ලම් කොල්ල දැනන් හිටියා. මම බයේ හිටියේ ප්‍රියන්ත බැරි වෙලාවත් කඩාපාත් වේද කියලයි. ඒත් නෑ. කොහෙ ගිහින්ද මන්ද? එදා රැට රෑ වෙන්න ආවා. වෙනද නම් ප්‍රියන්ත එහෙම ගෙදර නෑවිත් ඉදලා ආවොත් මට යකෝ ආරුඩ වුණත්. එදා මං හිටියේ හොඳ මනෝභාවයක හින්දා ප්‍රියන්තට මම මුකුත් කිව්වේ නෑ. මොකද තමුසේ තනියම hina වෙන්නේ? අනේ නෑ ප්‍රියන්ත. තවවත් හඳක් දාන්නද? ප්‍රියන්ත මන් දිහා සෙකියෙන් බලනවා දෙක්කත් මං ඉච්චර එක ගණන් ගත්තේ නෑ. ප්‍රියන්ත පහුවද රස්සාවට ගියාම මං ඉක්මනට රෝහණ මල්ලිට කෝල් එකක් ගැහුවා. ඔය විදිහට ප්‍රියන්ත නැති අතරේ රෝහණ මල්ලිගේ මගේ ජල්ලිය ජයටම කෙරුණා. ප්‍රියන්ත වගේ නෙවෙයි රෝහණ මල්ලි මාව හරියට වර්ණනා කරා. හිත ඇඳෙන වචන කියලා මාව සතුටු කරන්න කොල්ල දක්ෂයා. ඒ හින්දමද මන්දා වෙනදට වඩා මං මගේ බාහිර රූපය ගැන පව උනන්දු වුණා. "අක්කේ ඔය කොණ්ඩෙට ලස්සන හෙයා කට් එකක් දාන්නකෝ. එතකොට කොළඹ හපේ නෝනා කෙනෙක් වගේ ඉදී." ගෙවුණු නුරාගී හෝරාවකට පස්සේ උපන් නෙඳුමෙන්ම කණ්ණාඩි ඉස්සරහට වෙලා කොණ්ඩේ ගුලියක් බැඳ මට ඇඳේ වැතිරිලා හිටියේ රෝහණ මල්ලි කිව්වා. මමත් එදාම ගිහින් සැලෝන් එකෙන් කොණ්ඩෙට කට් එකක් දාගත්තා. ඒ දැම්මම රෝහණ මල්ලි කිව්වේ මොනතරම් ඇත්තක්ද කියලා මට හිතුණා. මම වෙනම කෙනෙක්වදී. එදා ගෙදර ආපු ප්‍රියන්ත මාව දැකලා ඇස් ලොකු කරන් බලා හිටියා. "මන්දිරා මොකද මේ තමුසේගේ ලස්සන?" ප්‍රියන්තේ මට මතක ඇති කාලෙක ලස්සනයි කිව්වමයි. මට මන් ගැන මොකක්දෝ ආඩම්බරයක් දැනුණා. "මොකද මේ එහාට වෙන්න කොනේ? දැන් මගේ අතත් කෙපෙනා." කුස්සියේ උය හිටපු මාව ප්‍රියන්ත පස්සෙන් වැළඳගද්දි මට නුපුරුදු බවකුයි දැනුනේ. "අම්මේ උඹේ සුවඳේ මොනවද ගැව්වේ බං?" ප්‍රියන්ත මගේ ගෙල පාමුල ඉඹලා කිව්වා. කාලෙකින් ප්‍රියන්ත මාව එහෙම ඉම්බේ. "එපානි ඉන්නකෝ උයල ඉවර වෙනකන්." ප්‍රියන්තගේ අත් මගේ හැට්ටෙන් ඇතුළට යද්දි මං කිව්වා. "ඊවසන්න බෑ බං බලපන් දැම්ම මගේ නැගලා." ප්‍රියන්තගේ තදවුණු මල්ලියා මගේ පීච් ගෙඩිය පළු අතරට තෙරපලා එයා කියද්දි කාලෙකින් ඒකේ උණුසුම මට දැනුනේ. මං එහා පැත්ත හැරෙද්දි ප්‍රියන්ත පීපාසකින් හිටිය වගේ මගේ තොල් ඉබින්න ගත්තා. මට මතක නෑ ප්‍රියන්ත එක්ක අන්තිමට එකතුනේ කවද්ද කියලා. ඒත් අද ප්‍රියන්තට මව දෙතුන් වතාවක්ම ඕන වුණා. මට හරි සතුටක් දැනුණා. පහුවද ප්‍රියන්ත වැඩට ගියේ නෑ. ඒ හින්දා මං ඉක්මනට රෝහණ මල්ලිට මෙසේජ් එකක් දැම්මා. එන්න එපා කියලා. "අම්මේ ඊයේ උඹේ ඇල්ලුව අඩවුවා බලපන් මගේ ඇඟේ ගන්න දෙයක් නෑ." ප්‍රියන්ත වොෂ් දාගෙන ඉනට තුවායක් පටලගෙන එවිල්ලා එයාගේ ඇඟේ තිබ්බ මගේ නියපොතු පාරවල් හැපුම් පාරවල් පෙන්නලා කියද්දි කවදාවත් නැතුව මට ලැජ්ජාක් හිතුණා. කොහොම හරි එදායින් පස්සේ අපි අර බැන්ද මොළ හිටියා වගේ
ප්‍රියන්ත වෙනසුණා. ඒ හින්දා ප්‍රියන්ත මංගන හොයන බලන එකත් වැඩි වුණා. ඒකින් උනේ රෝහණ මල්ලි එක ගත කරන්න තිබුණ කාලි හොඳටම සීමා වුණ එක වගේම වෙනදාට වැඩිය පරිස්සම් වෙන්න සිදුවීම. මට බයයි මල්ලි. ප්‍රියන්ත දැන් විඩෙන් විඩේ කෝල් කරනවා. දැන් රැවෙන්න කලින් ගෙදරත් එනවා. අපි අහුනොත් අපි දෙන්නගෙම අවසානේ. එයාගේ තරහට සීමාවක් නැහැ. ප්‍රියන්තගේ නාව දෙවෙනි කෝල් එකත් ආන්සර් කරලා රෝහණ මල්ලිට තුරුලට වෙලා මං කිව්වේ. අක්ක මට නොකියා කියන්නේ ආයෙ මට එන්න එපා කියලාද? අනේ නෑ රත්තරන්. ඔයා ඉඳ තමයි මට ආයෙම මෙහිම සතුටින් ඉන්න ලැබුණේ. ඒත් මට බයයි. බය වෙන්න එපා. අක්කව අමාරුවේ දාන්නේ නෑ මං. රෝහණ මල්ලි මගේ දෙතොල් වලට පහත් වෙද්දී ආසාවත් බියත් එකට කැටි වුණ හැඟීමක් මට දැනුනේ. ඊට දවස් දෙකකට පස්සේ නැන්දම්මල අපේ ගෙදර ආවා. වෙන මොකටද ඉතින් මට අවලාද කරලා යන්න මිසක්. මන්දිරා උඹ මෙහෙමද බං ගෙවල් දොරවල් තියන් ඉන්නේ? ඊයේ උයපු ඉඳුල් භාජන තවත් එහෙම්මයි. මේව හොදලා කරලා උයද්දි දවල්ට කන වෙලාව කරන්න බැරි නම් ඵලයන්. මට බැරි නෑ දැන්නුනත් අපේ එකාට හොඳ ගෑණියක් හොයලා දෙන්න. අම්මේ මන්දිරට බනින්න එපා. අද නිවාඩු දවසනේ. එයා හිමිට ඔව කරලා දායි. ප්‍රියන්ත කවදාවත් නැතුව අම්මට විරුද්ධව මං විනුවෙන් එහෙම කියපු එක මට අදහන්න බැරි වුණා. මං අමාරුවෙන් කිරි එකක් හදලා අම්මට දුන්නේ මොකුත් නොකිය. ප්‍රියන්තගේ කිරි එක අතට ගද්දි මට දැනුනේ ඔක්කාරයක්. මං එළියට දුවගෙන ගිහින් වමනේ කරද්දි නැන්දම්මයි ප්‍රියන්තයි දුවගෙන ආවා. මන්දිරා මොකද මේ? ජරාවක් යවුනද? අනේ මන්ද ප්‍රියන්ත මගේ ඇඟටත් හරි නෑ වගේ. මේ දවස් ටිකේම මගේ ඇඟේ අමාරුවක් තිබුණත් මං ඒක විතර ගණන් ගත්තේ නෑ. හත් දෙයනේ බැරි වෙලාවත් ඈ මන්දිරා උඹට කවද්ද අන්තිමේට අසනීප උනේ? නැන්දම්ම එහෙම හදි මගේ ඉහ මොළ රත් වුණා. එතකොට ඊමට මතකුනේ අසනීප වෙන්න තිබුණ දිනත් පහ වුණා නේද කියලා. ප්‍රියන්ත මගේ අත කුසට ගියේ විශ්වාසයෙන්. ඒ කියන්නේ මම මෙච්චර කාලයක් බලන් හිටපු දේ හැබෑ වුණාද? ප්‍රියන්ත පුටේ ඉක්මන් කරලා මේ කිව ඩිස්පෙන්සරියට එකන් ගිහින් බලාගෙන වරෙන්. නැන්දම්ම කියද්දි ප්‍රියන්ත දිලිසෙන ඇස් වලින් මං දිහා බලා හිටියා. ඉතින් එදා තමයි මං දැනගත්තේ දරු පෙට්ටියක් මං ළඟට ආවිත් කියලා. ඒතේ ප්‍රියන්තදි නෙවෙයි රෝහණ මල්ලිගේ කියලා මං දන්නවා. මට ඕනුනේ රෝහණ මල්ලිට ඒක කියන්න. මං එයාට කෝල් ගත්තත් ඒ නුඹරේ වැඩ කළේ නෑ. ඒ වගේම ආයේ කවදාවත් රෝහණ මල්ලිව මට හම්බ වුණේ නෑ. පෝන් නුඹරේ වැඩ කළෙත් නෑ. මං ප්‍රියන්තගෙන් වටින් ගොඩින් රෝහණ මල්ලි ගැන අහද්දී ආ කිව්වේ ඌ කොළඹ රස්සාවකට ගිහින් කියලයි. ඉතින් රෝහණ මල්ලි මට වටිනා වස්තුවක් දීලා අපේ ජීවිතවලින් ඈත් වෙලා ගිහින් තිබුණා. ඒත් මට තරහක් දැනුනේ නැහැ. මට කවදාවත් මගේ ජීවිතේ වෙනස් කරපු රෝහණ මල්ලිව අමතක කරන්න බැරි වේවි. නිමි. දිගටම මේ වගේ කතා බලන්න ආස නම් මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න.